දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකකින් ගේන 48 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ අපි අර ඩිසයින් කරගත්ත ඇඩ්මින් පැනල් එකේ සහ අපේ සෙලර් ඩෑෂ්බෝඩ් එක ඩිසයින් කරගත්ත මෙසේජ් මොඩල් එක ප්‍රෝග්‍රෑම් කරගන්න තියෙන්නේ කොහොමද කියන එක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මම දැන් මේ ඉන්නේ අපේ සෙලර් ඩෑෂ්බෝඩ් එකේ. ඉතින් මේ සෙලර් ඩෑෂ්බෝඩ් එකේ මේ මෙසේජ් අයිකන් එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ මෙසේජ් මොඩල් එක ඕපන් වෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට එක්ස්ප්ලেইন කරා කොහොමද මේවා මම ඩිසයින් කරගත්තේ කියලා. ඉතින් මම දැන් මෙතනදී මෙන්න මේ විදිහට කලින් මෙසේජස් වගේක් සෙන්ඩ් කරලා තිනවා hi hello කියලා. ඊට පස්සේ මෙතන අපේ ඇඩ්මින් hi how can I help you කියලා මෙන්න මේ විදිහට මෙසේජ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකට රිප්ලයි එකක් විදිහට මෙන්න මේ විදිහට මෙසේජ් එකක් දාන්නම් is my account activated කියලා. මෙන්න මේ විදිහට මෙසේජ් එක දානවා. ඉතින් මම මෙසේජ් එක ටයිප් කරලා මෙන්න මේ විදිහට මෙසේජ් එක සෙන්ඩ් කරන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මෙසේජ් එක සෙන්ඩ් කරාන් පස්සේ මෙන්න මේ අපේ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකේ සපෝට් මෙසේජස් කියන එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට අපිට මෙසේජ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් ඒක ක්ලික් කරන්නම්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන අපේ සෙලර් ඩෑෂ්බෝඩ් එකෙන් එවපු මෙසේජ් එක සෙලර් කෙනෙක් විදිහට තමයි ඒක එව්වේ. ඉතින් දැන් මම මෙන්න මේ ඇඩ්මින් කෙනෙක් විදිහට මම මෙසේජ් එක මේ සෙලර්ට යවනවා yes your account is activated කියලා. මෙන්න මේ විදිහට මම මෙසේජ් එක ටයිප් කරලා දාන්නම්. ඉතින් yes your account activated yesterday කියලා. ඒ කියන්නේ මම ඊයේ account එක activate කරපු විදිහට තමයි දාන්නේ. ඒ කියන්නේ මේ user ගේ account එක block වෙලා තියෙනවා. ඉතින් ඒ block එක මම activate කරලා තමයි තියෙන්නේ user ගේ account එක. ඉතින් ඒකට අදාළ messaging part එක තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඒකෙදි මම මෙන්න මේ විදිහට user ට යවනවා yes your account is activated yesterday කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට send කරාන් පස්සේ අපිට අපේ මෙන්න මේ විදිහට අපේ seller dashboard එකෙන් මෙන්න මේ විදිහට message එක බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී thank you කියලා message එක send කරනවා. මෙන්න මේ විදිහට message එක type කරලා මම මෙන්න මේ විදිහට message එක send කරනවා thank you කියලා. ඊට පස්සේ අපේ admin panel එකේදී මෙන්න මේ විදිහට අපේ thank you කියන message එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඇඩ්මින් කෙනෙක් සහ සෙලර් කෙනෙක්ගේ අතර මෙසේජ් වෙන පාර්ට් එක මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි මුලින්ම බලමු අපේ ER ඩයග්‍රෑම් එක. ඉතින් මේ ER ඩයග්‍රෑම් එකේ මම මෙන්න මේ විදිහට ඇඩ්මින් chat කියලා වේරියබල් ඉතින් මම මෙන්න මේ විදිහට අපේ ER ඩයග්‍රෑම් එකේ database එකේ මම මෙන්න මේ විදිහට admin chat කියලා table එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ table එකේදී අපේ ID එක user ID එක මම foreign කරගෙන තියෙනවා relation එකක් දාලා අපේ user table එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට sender කියලා මෙන්න මේ විදිහට table එකේ column එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ created at කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ status කියලා columns හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන enum එකක් විදිහට මම හදාගෙන තියෙනවා අපේ sender එක. ඉතින් user ද admin ද කියන එක තමයි එතනින් වෙන්නේ. ඊට පස්සේ මෙතන status එක මෙතන seen unseen විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන default expression එක unseen විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ user seen කරේ නැත්නම් ඒක unseen විදිහට තමයි අපේ database එකට insert වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අපේ database එකේ ER එක පැත්තෙන් මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන අපේ database එක දැන් මම මේක refresh කරලා පෙන්නන්නම්. අර අපි message කරපු ඒවා ඔක්කොම මෙන්න මේ විදිහට අපේ database එකට insert වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ database එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි VS Code එකට ගිහින් බලමු කොහොමද coding part එක කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ seller dashboard එකේ මේ තියෙන අපේ design එක. ඉතින් මම මෙන්න මේ වෙලාවේදී IDs හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන functions වලට call කරලා තියෙනවා. ඉතින් මේ design එක ගැන මම කලින් වීඩියෝ එකේදී ඔයාලට explain කරා. ඊට පස්සේ අපේ මේ floating button එකටත් මම මෙන්න විදිහට toggle support chat කියලා function එකකට call කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ script එක. ඉතින් මේ script එකේදී let කියලා මම මෙතන variables දෙකක් හදාගෙන තිනවා. ඉතින් ඒකෙදි support chat open කියන එකට false විදිහටත් support chat interval කියන එකට මෙන්න මෙතන null කියලා තමයි pass කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ toggle support chat කියන අපේ function එක
ඉතින් ඒකෙදි කන්ස්ටන්ට් එකක් හදාන්න තියෙනවා win කියලා. ඒකෙදි මම support chat window කියන එක on click අපේ ID එක හරහා මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට support chat open කියන එකට equal කරලා තියෙනවා not support chat කියන chat open කියන එක. ඊළඟට මෙතන if else එකක් මම දාගෙන තියෙනවා. ඉතින් මේ if else එකේදී support chat open එක තමයි බලලා තියෙන්නේ. ඉතින් ඒක open නම් මෙන්න මේ විදිහට win dot class list එකෙන් අපේ hidden කියන class එක remove කරලා දානවා. එතකොට තමයි අපිට අපේ model එක open වෙන්නේ. ඊළඟට මෙතන set time out එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට 50 seconds විදිහට 50 විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒක අපේ class list එක අපේ class list එකේ තියෙන මෙන්න මේ scale 95 කියන එක opacity 0 කියන එකයි remove කළා මම add කරලා තියෙනවා මෙතන scale එක 100 විදිහට opacity එක 100 වෙන විදිහට. ඉතින් මේ set time out එකක් දාලා තින්නේ. එතකොට අපිට අපේ පොඩි delay එකකින් චූටි animation එකක් අපිට බලා ගන්න පුළුවන් ඒක open වෙනකොට. ඊට පස්සේ මෙතන document.getElement by id එකෙන් support unread batch කියන එක අරගෙන තියෙනවා. ඉතින් ඒකෙදිත් මම class list එක hidden එකක් දාගෙන තියෙනවා hidden කියන class එක. ඉතින් ඊට පස්සේ මෙතන අපේ load support messages කියන අපේ function එක call වෙනවා. ඊටඟට මෙතන මම if එකක් දාලා මෙන්න මේ විදිහට chat interval කියන එක clear interval එකක් දාලා තිනවා අපේ support chat interval එක. ඊළඟට මේ support chat interval එකට equal කරලා දෙන set interval එකක් මෙන්න මේ විදිහට load supported message එක මේ seconds 4කින් load වෙන්න කියලා. ඊළඟට මෙතන else එක ඒ කියන්නේ මෙන්න මේ අපේ support chat open එක not නම් ඒ කියන්නේ set වෙලා නැත්නම් මෙන්න මේ විදිහට else එකේදී මෙන්න මේ විදිහට class list එකෙන් remove කරනවා අපේ අර කලින් add කරගත්ත අපේ scale 100 එකයි opacity 100 එකයි. ඊට පස්සේ ඒකට අපි add කරනවා අපේ class එක scale 95 එකයි opacity 0 කරනවා. එතකොට අපිට අපේ model එක close වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම set time out එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. අපේ class list එකෙන් අපේ class එක add කරලා දෙනවා අපේ hidden කියන class එක. ඊළඟට අපේ කලින් විදිහටම clear interval කරලා දෙනවා මේ support chat interval එක. ඊළඟට async function එකකින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අපේ load support messages කියන function එක. ඉතින් ඒකෙදිත් මම මෙන්න මේ විදිහට try catch එකක් දාලා තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකෙදි res කියලා variable එකකට මෙන්න මේ අපේ user support load .php එකට තමයි මම call කරලා තින්නේ අපේ process folder එකේ තියෙන. ඉතින් ඒකට response එක JSON වෙන විදිහට තමයි හදාගෙන තින්නේ. ඉතින් මම දැන් ඔයාලට ඒක පෙන්නන්නම් මේ function එක. ඉතින් මේ තියෙන user load support එක. ඉතින් ඒකෙදි මම session start එකක් දාලා කලින් වගේම අපේ database එක ඊළඟට මෙතන අපේ application JSON විදිහට මම හදාගෙන තිනවා. ඊළඟට මෙතන අපේ බලලා තිනවා if එකක් දාලා user login වෙලාද කියලා සහ user id එක set වෙලා නැද්ද කියලා. ඉතින් set වෙලා නැත්නම් user login වෙලා නැත්නම් මෙතන unauthorized කියන අපේ JSON encode එක pass කරනවා. ඊළඟට මෙතන අපේ user id එක මම අරන් තිනවා අපේ session එකෙන්. ඉතින් ඒක අරගෙන මේ user id කියන variable එකට set කරගෙන තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ database එකට කරලා තියෙන insert update එක. ඉතින් මෙතනදී අප්ඩේට් කරලා තියෙන අපේ admin chat එක set එක status එක මෙතන scene වෙන විදිහට තමයි. ඒ කියන්නේ අපේ user message එක scene කරාන් පස්සේ ඒක scene වෙන විදිහට status එක change කරලා තියෙනවා update කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ query එක equal කරලා මෙතන select all from admin chat where user id කියලා order by එකක් දාලා තිනවා අපේ created ad එක හරහා asynchronous විදිහට. ඒ කියන්නේ ascending order එකට. ඊට පස්සේ මෙතන result කියන variable එකට මම මේ query එක pass කරලා තිනවා integer එකක් විදිහට සහ අපේ user id එකත් pass කරලා තිනවා. ඊළඟට මෙතන chats කියලා මම empty array එකක් හදාගෙන if එකක් දාලා මෙතන result කියන variable එක අරන් තිනවා. ඊට පස්සේ මෙතන while එක හරහා row එක අපේ row එකට equal කරලා දෙනවා අපේ result එකෙන් ගේන fetch sock එක. ඊළඟට මෙන්න මේ chats කියන array එකට මෙන්න මේ විදිහට අපේ ඒ අල්ලගත්ත data ටික මෙන්න මේ විදිහට row කියන variable එකේ තියෙන data ටික මෙතන assign කරගෙන තියෙනවා. ඊට පස්සේ JSON encoded වලින් success message එකක් එවනවා. ඉතින් මේ success message එක ඇතුලේ මෙතන අපේ chats කියන array එකත් pass කරලා තියෙනවා. ඊළඟට ඉතින් ඒකෙදි මම මෙන්න මේ විදිහට data.success නම් ඒ chats එකේ length එක 0 වලට වඩා වැඩි නම් තමයි ඒක අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මෙතනදී මෙන්න මේ විදිහට අපේ catch එකට තමයි යන්නේ. ඉතින් catch එකේ මම මුකුත් දාලා නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට box කියලා කන්ස්ටන්ට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඒකෙදි අපේ support chat body එක තමයි අරගෙන තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ constant එකක් හදාගෙන දෙනවා is at bottom කියලා. ඊට පස්සේ box.scroll height minus scroll top minus box client height කියනවා. මෙන්න මේ විදිහට 50 වලට වඩා අඩුයිද කියලා තමයි බලලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන let html කියලා මම empty එකක් හදාගෙන තිනවා. ඊට පස්සේ let has unseen admin message කියන එක false කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන data.chats.for එකක් කරා තමයි අපේ අර messages ටික පෙන්වන්න එක කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මෙතන අපේ time එක display කරන විදිය නිසා time එක මේ විදිහට time කියන constant එකට හදාගෙන new data එකක් created at කියන එකෙන් තමයි අරගෙන තියෙන්නේ අපේ data එක. ඉතින් to local time string කියන එකෙන් hour එක 2 digit විදිහට minute එක 2 digit විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන if එකක් දාලා is user එක not නම් and එකක් දාලා c.status එක සමානයිද කියලා බලන unseen එකට. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට has unseen admin message කියන එක true කියන එක pass කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ design එක. ඉතින් ඒකෙදි මෙන්න මේ විදිහට අපේ user ගේ name එක මෙන්න මේ is user එකෙන් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ user message send කරලා නම් items end එකෙන් පෙන්නනවා, නැත්නම් items start එකෙන් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන is user කියලා මෙතන user message එක send කරලා user ගේ message එක නම් මෙන්න මේ විදිහට blue විදිහට තමයි පෙන්නන්නේ. ඊපස්සේ c.message එක පෙන්නනවා අපේ white space එකක් විදිහට. ඊට පස්සේ මෙතන span එකේදී අපේ time එක තමයි අපි display කරන්නේ. ඊළඟට මෙතන if එකක් දාලා ගල්ලා තියෙනවා box.inner.html not equal වෙනවා html එකට කියලා බලලා තිනවා. ඉතින් එහෙමනම් ඒක equal කරලා තිනවා සහ ඊට පස්සේ මෙතන if එකක් දාලා is at bottom එක box.scroll to top කියන එක scroll to මෙන්න මේ විදිහට හදාගෙන තිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට if එකක් දාලා ආයි not එකක් දාලා support chat open කියන එක බලලා තිනවා. ඊට පස්සේ and එකක් දාලා has unseen admin message කියන එක තමයි බලලා තින්නේ. ඊට පස්සේ එහෙමනම් මෙන්න මේ විදිහට document.getElement by id එකෙන් support unread batch.classlist.remove කියන එක මම hidden එක remove කරලා තියෙනවා අපේ hidden class එක. ඊට පස්සේ මෙතන async function එක මම ආයෙ හදාගෙන තියෙනවා අපේ send support message කියලා. ඉතින් ඒකේදී අර event එක තමයි මෙතනින් අල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ prevent default කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට අපේ input එකයි message එකයි අරගෙන ඒක trim කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන if එකේදී message එක not නම් return කරලා තියෙනවා. ඊට පස්සේ form data එකක් කරා මෙතන අපේ message එක append කරගෙන ඒක මම මෙන්න මේ විදිහට හදාගෙන form data එකක් කරා. ඊට පස්සේ ඒක යවලා තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ user support send.php එකට. ඉතින් ඒ user support send එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙදිත් මම session start එකක් දාලා අපේ database එක require කරලා තිනවා. ඊට පස්සේ application json විදිහට අපේ content type එක හදාගෙන තිනවා. ඉතින් ඊට පස්සේ මෙතන අපේ login වෙලාද කියලා login වෙලා නැද්ද කියලා බලලා තිනවා. අපේ user සහ user ගේ id එක set වෙලා නැද්ද කියලා බලලා තිනවා. ඉතින් එහෙම set වෙලා නැත්නම් මෙතන unauthorized කියන අපේ json message එක තමයි pass කරන්නේ. ඊළඟට මෙතන user id කරගෙන අපේ session එකේ තියෙන user id එක ඊට පස්සේ අපේ JavaScript එක පැත්තෙන් pass කරන අපේ message කියන එක post method එකෙන් is set වෙලා කියලා බලලා තියෙනවා. එහෙම නැත්නම් මෙතන set කරගන්න කියලා තියෙනවා. ඉතින් එහෙම නැත්නම් මෙතන අපේ empty එකක් තමයි pass කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ message එක empty ද කියලා බලලා තියෙනවා. ඉතින් එහෙමනම් මෙතන message cannot be empty කියලා තමයි JSON encoded වලින් pass කරන්නේ. ඊට පස්සේ මෙතන අපේ admin chat කියන table එකට අපි යවපු message එක insert වෙන එක තමයි මෙතනින් කරලා තියෙන insert code එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන message send successfully කියලා අපේ true message එකක් success එක true කරලා යනවා JSON encoded වලින්. ඉතින් ඊට පස්සේ මෙතනදී මේ තියෙන අපේ message එක display කරන design එක ඉතින් support chat body කියන එක document.getElement by එකක් අරගෙන ඊට පස්සේ ඒක constant කියලා box කියලා variable එකකට assign කරගෙන තියෙනවා. ඉතින් ඒ box එකට තමයි මේ inner.html එක අපේ set කරගෙන තියෙන්නේ. ඉතින් අන්තිමට මෙන්න මේ විදිහට load support message කියන එක ආයි call කරලා තිනවා ඒ function එක. ඊළඟට මෙතන set time out එකක් කරා load supported message කියන එක 1 second වලින් මේවා වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ seller ගේ dashboard එක පැත්තේ message part එක හදාගෙන තියෙන්නේ. දැන් අපි බලමු admin dashboard එකෙන් කොහොමද මේ message එකට අදාළව reply එකක් කරන විදිහ මම හදාගෙන තින්නේ. ඉතින් ඒකෙදි මෙන්න මේ විදිහට functions ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පළවෙනි function එකෙන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට මුලින්ම let එකක් දාලා මම admin messages interval කියන එක null කරලා pass කරලා තිනවා. ඊට පස්සේ මේ අපේ open admin message model එක තමයි මම function එකෙන් call කරලා දෙන්නේ. ඉතින් මේ function එක මම මෙතන හදාගෙන තියෙනවා. ඉතින් open කරන එක මෙතන අපේ මෙන්න මේ href එකේ තමයි හදාගෙන තියෙන්නේ anchor tag එකක් ඇතුලේ.
ඉතින් ඒකට support message කියලා තමයි අපිට button එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ ෆන්ක්ෂන් එකේ මෙන්න මේ විදිහට remove කරලා තියෙන අපේ class එක hidden class එක. එතකොට ඊට පස්සේ load admin message users කියන ෆන්ක්ෂන් එක call කරලා තියෙනවා. ඊළඟට මෙතන close admin module කියන ෆන්ක්ෂන් එකේදී document.getElement by එකක් අරගෙන ඒකේ අපේ class list එක add කරලා තියෙනවා. අපේ hidden class එක add කරලා තියෙනවා. ඒතර අපේ module එක close වෙනකොට මේ module එක display වෙන්නේ නැති විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට මෙතන async function එකක් කරා අපිට අපේ admin message load users එක තමයි බලන්න පුළුවන්. admin load message users එක. ඊට පස්සේ ඒකෙදිත් මම මෙන්න මේ list එකක් හදාගෙන දෙනවා admin message user list කියලා. ඊළඟට මෙතන search val කියලා variable එකක් හදාගෙන මෙන්න මේ විදිහට admin message search කියන එක lower case විදිහට තමයි අල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ try catch එකක් කරා අපේ messages ටික load කරන එක තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මම මෙතන process folder එකේ තියෙන admin load process කියන PHP file එකට මෙතන අපේ action එක විදිහට get users කියලා pass කරලා තියෙනවා. ඊළඟට දැන් අපි බලමු කොහොමද මේ file එක මම හදාගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන load messages file එක. ඉතින් ඒකෙදි මේ විදිහට session start කරලා තියෙනවා. ඊට පස්සේ content type එක JSON විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ user logged in වෙලා නැත්නම් ඒ කියන්නේ admin logged in වෙලා නැත්නම් ඒක unauthorized විදිහට තමයි message එක pass කරන්නේ. ඊට පස්සේ මෙතන action කියලා variable එකට අපේ get method එකේ action එක අරගෙන තියෙනවා. ඉතින් මේ action එක equal කියලා බලද්දී මෙතන get users එකට. ඉතින් මේ get users එකට අපේ action එක මෙයා වෙනවා නම් ඉතින් මේ message එක තමයි මම අපේ admin chat එකෙන් අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒකට අදාළ query එක තමයි මේ. ඉතින් ඊට පස්සේ query එක අපේ search එකක් කරාම මේ result කියන variable එකට pass කරලා තියෙනවා. ඊළඟට users ගේ empty array එකක් හදාගෙන මෙතන අපේ result එක බලලා තියෙනවා. if එකක් කරා ඊට පස්සේ while එකෙන් fetch සොක් කරගෙන තියෙනවා. ඉතින් ඒකම row කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ row එකක් කරා string to upper විදිහට මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. first name එකයි last name එකයි අපේ user ගේ. ඊළඟට මෙතන if else if එකේදී මෙන්න මේ විදිහට get chat එක action වලට equal වෙනවා නම් action එක get chat එකට equal වෙනවා නම් මෙන්න මේ විදිහට user id එක අරගෙන තියෙනවා අපේ get method එකෙන් එන. ඉතින් ඊට පස්සේ user id එක 0 වලට වඩා පොඩි නම් ඊට පස්සේ ඒකදී මෙන්න මේ විදිහට invalid user id කියලා තමයි මම JSON වලින් pass කරලා තියෙන්නේ. ඊට පස්සේ mark as seen for admin ඒ කියන්නේ අපේ admin message එක බැලුවෙන් පස්සේ අපි update කරන්න අපේ database එක. ඉතින් ඒකෙදි මෙන්න මේ update කුර එක තමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒ status කියන අපේ column එකට seen කියලා එක තමයි pass කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන query එක අපේ ආය අරගෙන තියෙනවා select all from admin chat කියලා user id එක. ඊට පස්සේ order id එක create at එකෙන් අපේ sending order එකට තමයි අදාගෙන තියෙන්නේ order by එකක් දාලා. ඊට පස්සේ ආයි මේ තියෙන අපේ කලින් වගේම chat කියන array එක මෙතන හදාගෙන තියෙනවා. ඉතින් ඒකට අදාළ code එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන action එක අපේ මෙන්න මේ තියෙන action එක get users එකට සමාන වෙන්නේ නැත්නම් ඒකෙදි invalid action කියන එක තමයි පෙන්නන්නේ. ඉතින් දැන් අපි ආයෙ බලමු අපේ function එකට අදාළව මේ තියෙන්නේ. ඉතින් මේ function එකේදී මෙන්න මේ data.success නම් මෙන්න මේ විදිහට data user length එක අරගෙන තියෙනවා equal වෙනවා බලනවා 0 වලට. ඉතින් ඊට පස්සේ user නැත්තම් මෙතනදී no conversation set කියන අපේ design එක තමයි display කරන්නේ. ඊළඟට මෙතන list.in html එකක් හදා මෙතන filter කරගෙන තියෙන අපේ user ගේ first name එකයි last name එකයි lower case විදිහට තමයි ඒක අරගෙන තියෙන්නේ. ඊළඟට මෙතන මෙන්න මේ විදිහට අපේ design part එක තමයි පෙන්නන්නේ. මේ last message එක පෙන්නනවා කියන්නේ user ගේ අන්තිමට එවපු message එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ user ගේ first name එක පෙන්නනවා last name එක පෙන්නනවා. ඊළඟට මේ තියෙන අපේ ඊළඟ function එකේ ඉතින් ඒකෙදී අපේ admin chat එක load වෙන එක තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ ඒකට අදාළව තියෙන code එක. ඉතින් ඒකෙදී අන්තිමටම මම මෙන්න මේ විදිහට අපේ design එක තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ admin send කරන message එක. ඉතින් ඒකෙදී මම මෙන්න මේ විදිහට තමයි ඒක හදාගෙන තින්නේ. ඉතින් මේ function එකේ අන්තිමට මම මෙන්න මේ විදිහට load admin message users කියන function එක call කරනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ refresh admin chat කියන එක. ඊට පස්සේ ඒකෙදිත් මම මෙන්න මේ විදිහට කලින් වගේම load messages කියන අපේ PHP file එකට තමයි get chat user කියන මෙන්න මේකට pass කරලා දෙනවා අපේ user id එක. ඉතින් ඒකෙදිත් මම මෙන්න මේ විදිහට data.success නම් data.chat list එක 0 වලට වඩා වැඩි නම් මෙන්න මේ විදිහට අපේ අදාළව design එක display කරනවා. ඊළඟට මේ තියෙන අපේ send admin message කියන function එක. ඉතින් ඒකෙදිත් අපේ function එක
ඇතුලේ මම මෙන්න මේ විදිහට UID කියලා variable හදාගෙන තියෙනවා message කියලා variable එකක් හදාගෙන input එක value එක trim කරලා තියෙනවා. ඊට පස්සේ form data එකක් කරා මෙන්න මේ විදිහට user ගේ ID එකයි user උපු message එකයි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන admin chats container කියන එකට මෙන්න මේ විදිහට data එක අල්ලගෙන මම මෙතන date කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඒකෙදි අපේ date එක 2 digit විදිහට තමයි පෙන්වන hour එකයි minute එකයි. ඊට පස්සේ මේ තින්නේ එකට අදාළ design එක මෙතන message එක අපේ time එකයි display කරනවා. ඊට පස්සේ මෙතන try catch එකක් දාලා මෙතන අපේ process folder එකේ තියෙන admin reply message.php එකට තමයි call කරන්නේ. මම දැන් ඔයාලට ඒකට message ඒක පෙන්නන්නම්. ඉතින් ඒකෙදි method එකක් ඉතින් post method එකෙන් අපේ body එකේ තියෙන form data එක යවලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේ admin reply message කියන එක පෙන්නන්නම්. ඉතින් ඒකෙදි session start එකක් දාලා require කරලා තියෙන අපේ connection එක ඊට පස්සේ header එක content type JSON විදිහට තමයි හදාගෙන තින්නේ. ඊට පස්සේ if එකේදී මෙන්න මේ විදිහට අපේ session එක set කරලා නැද්ද කියලා බලලා තිනවා. ඉතින් එහෙමනම් unauthorized විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන user ID එකයි අපේ user message එකයි මෙතන අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන user ID එක 0 වලට වඩා පොඩි නම් සහ message එක empty නම් මෙන්න මේ විදිහට invalid data කියලා අපිට success message එක false කරලා තමයි යවන්නේ JSON encoded විදිහට. ඊළඟට මෙතන database එකට insert update එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ insert code එක admin chat කියන අපේ එකට මෙන්න මේ විදිහට අපේ admin send කරන message එක තමයි මෙතනින් unseen විදිහට තමයි ඒක යවන්නේ. ඊට පස්සේ මෙතන JSON encoded වලින් success message එක true කරලා message send කියලා පෙන්නනවා. pass කරනවා අපේ JavaScript එක පැත්තට. ඉතින් ඒකෙදී මෙන්න මේ විදිහට මම data.success නම් ඊට පස්සේ if එකක් දාලා මෙන්න මේ විදිහට tmp message එකක් විදිහට හදාගෙන තිනවා. ඉතින් ඒකෙදි මම opacity එක 50 වෙන විදිහට ඒක remove කරලා තියෙනවා. ඊට පස්සේ load and bin message users කියන function එක call කරලා තියෙනවා. ඉතින් data.success නෙමෙයි නම් මෙතන alert එක error එක පෙන්නනවා. ඒ අදාළ data.message එකේ error එක. ඊට පස්සේ මෙතන ඒ error එක console එකේ පෙන්නන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අපේ message model එක program කරලා තියෙන්නේ. ඉතින් හිතනවාද ගෙනාව වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙනවා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.